යාළුවනේ මට මේ පරණ පිජ්ජක් හම්බුණා මේ මම මේකෙන් මේ මාළු ටැංකියක් හදන්න තමයි හදන්නේ. ඔය චූටි මාළු දාන්න මේ බ්ලැක් මෝරිස් ගප්පි ප්ලේටි වගේ දාන්න ලස්සන ටැංකියක් හදනවා මේ අපි හිමීට වැට්ටි කරගෙන යන්කෝ ඉස්සරහට. ප්‍රැක්ටිකල් නම් ගලවලා ඔක්කොම අයින් කරගත්තා මේ දොරවල් දෙක ගලව ගන්න තමයි තියෙන්නේ. Lampu dia lari kaki lagi yang dulu. යාළුවනේ පිට් එකේ තිබ්බ මේ ඔක්කොම ජිල් මාට්ටි කරව ගත්තා මේ. ඩයින ගේම කියලා ගලවන්න බැහැ ඔක්කොම වලට කාලා පිටියෙන් තඩි කාලා යන්නේ කොහේ. බැලුවා ලීක් වෙනවා කියලා අවුලක් නෑ ලීක් වෙන්නේ නැහැ. මේක සම්පූර්ණ ක්ලීන් කරලා ඉවරලා වතුර පුරවගෙන මාළු අම්මා යක්ක දාන්න පුළුවන් මේ ප්ලේට් එක. අඩි 5කට වගේ තියෙනවා අඩි 2කට කිට්ටුව වගේ පල්ල තියෙනවා අඩි 2ක් විතර ගැඹුරක් තියෙනවා. මාළු ටිකක් දාන්න පුළුවන්. ලස්සනට ප්ලාන්ටඩ් කරලා ලස්සනට හදන්න හදලා ඉවරලා අවසාන වීඩියෝ එක දාන්න. යාළුවනේ මේ වතුර පුරව ගත්තා. වතුර පුරවන්න යද්දි තමයි වැඩි මේ පොඩි ගැටලු වගේක් ආවා මේ පිට් එකේ මේ මෙතනින් වතුර යනවා. මෙතනින් වතුර යනවා මම මේ මාළු හදන්න දැනුවත් තිබ්බර පිට් ගැන දැනුමක් නැහැ නේ. ඊට මේකට ඊට පස්සේ මම කොන්ක්‍රීට් දැම්මා ටිකට මේ මෙතෙන්ටයි ආයේ මේ මෙතනයි තැන් දෙකෙත් නිකන් යයි වගේ සැකයක් තිබ්බා. ඊට පස්සේ තැන් දෙකටම දැම්මා තුනටම. ඊට පස්සේ ඊයේ වැස්සට වතුර පිරීලා. අමුතුවෙන් පුරවන්න දුන්නේ නැහැ. මේ තව ඩුක්ටයි පිරෙන්න තියෙන්නේ. ඒ ටිකත් අද වැස්සට පිරේ. මේ උඩින් පොඩ්ඩක් කවර එක කරගත්තා. මෙතනින් මේ කුඩ පොතෝස් වල ටිකුයි මේ මල් පැල ටිකුයි තියෙනවා. ඇතුළට ලොකු සෙටප් එකක් කරන්නේ නැහැ. ඇතුළට මේ ප්ලේටි දාන්න කියලා හිතා ඉන්නේ. හයිඩ්‍රිල්ලා ටිකක් විතරයි දාන්නේ. ප්ලේටි පැටව ලොකු කරනවා මේකේ. මම අනිත් අර පොන්ඩ් වල ඉන්න පැටව අල්ලලා මේකට දාලා ලොක් කරන්න තමයි හිතාන්නේ. බලමු දැන් අන්තිම සෙටප් එක කොහොමද කියලා. යාළුවනේ මම මේක මේ දාලා මාළු ටිකක් දාලා බැලුවා මේ ගප්පි තුන් දෙනෙක් ටිකක් සිමෙන්ති සරගතිය තියෙනවා. අර සිමෙන්ති දාපු හින්දා එන්නේ ඇඩියට මේ සම්පූර්ණ වතුර ටික අයින් කරලා අලුතෙන් ආයෙ වතුර ටික පුරවන්න හදනවා. දැන් යාළුවනේ ෆිනිෂින් එක තියෙන්නේ ඕම ඔය විදියට. මුලින් හදපු ප්ලෑන් ඔක්කොම වෙනස් කරා. මේ තියෙන තිබ්බ තැනත් සම්පූර්ණ වෙනස් කරා. මගේ අනිත් ටැංකි තියෙන තැනටම ගෙනාවා. මේ ලස්සන මල් එහෙමත් තියෙනවා. මේ ඉන්නේ පුතා තමයි වතුර මේ සම්පූර්ණ අදින්න උදව් කරේ. කැමරා කරන්නත් පුතා තමයි උදව් කරන්නේ. දැන් මේකට මේ ප්ලේටි පැටව සෙට් එකක් ඉන්නවා. ඒ ටික අල්ලලා දාන්න ඕනේ. දැන් කොහොම වතුර අයින් කරලා සේරම සුද්ධ කරලා සුපිරියටම තියනවා. වතුර නිල් කැටේ වගේ තියෙනවා. පොතෝස් වල දෙකකුත් උඩින් මෙහෙම තියාගත්තා. තව මේක ඉතින් මේ ලස්සන වෙන්න මේවා වැවිලා මේ කංකුන් ටික උදාගත්තා. මේවා ඔක්කොම වැවිලා ලස්සනට මේ කාලේට තමයි ඉතින් ඉතුරු ටික ලස්සන කරන වැඩේ පවරන්න ඕන කාලයක් එක තමයි මේවා ලස්සන වෙලා මේක වෙයිලා ලස්සන ඉංග්‍රීසි පොතෝස් වල දීලා ලස්සනට හැදෙනවා. දැන් මේ සෙට් එක ගන්න මේ සෙට් එක ක්ලැට් කරගන්න. දැන් මම ටැංකියේ මේ මාළු ටික රිලීස් කරගන්න යන්නේ. මේ උන් ටික තමයි පිටේ වෙනවා. 50ක් වගේ ඉන්න තව අය පැත්තේ මේකෙත් පොඩි ටිකක් පුතා මදි මේ මේකේ දාන්න.
කරදරයක් තිබ්බහම මේ හින්දා මේ මම දිගට මේකේ මේ අප්ඩේට් ගේන්නම් මේ ෂෝට් වීඩියෝ විදිහට මේ දිගට මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න subscribe කරලා මේ bell notification ඕල් දාලා තියාගන්න. එහෙනම් මේ